මම වැරදි නෑ කිව්වත් ඇක්සිඩන්ට් බේබි කෙනෙක්. මම මේ නොෙන්න ආපු ගමනක්. පාසල් අධ්‍යාපනය ලබන කාලේ හොඳ ශිෂ්‍යයෙක් කියලා කියන්න බෑ. අවුරුදු 3 ඉඳන් මම ගෙදර උයනවා. අම්මලා මට තේ එක හදන්න කියනවා. කවුරු හරි ගෙදරට ආවත්. අවුරුදු 4 දී පටන් ගත්තේ හොටෙල් ක්ෂේත්‍රය. මම මරණකම් ඒක විතරක් කරන්න අවස්ථාවක් නැහැ. අර තාත්තලාට සල්ලි දින පළියට කිසිම දෙයක් ඉගෙන ගන්න නැතුව කිසිම අත්දැකීමක් නැතුව ඊට පස්සේ එතනට ඇවිල්ලා මෝඩ වෙන්න මට අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ. මේවා කියවනේ මම පොහසත් කියලා. මම පුංචි කාලේ හැදුනේ බෝඩිමක. පිට කන්න ලැබෙන්නේ නැහැ ඉස්කෝලේදී. මම හිතාගත්තේ මට කන්න ලැබෙයි කියලා. නමුත් මට වෙනුනේ වෙනම දෙයක්. මම ඒ කාලේ තෝරගත්තේ පුද්ගලයන් වැරදි. මගේ වයසම. තව ළමයි 4 දෙනෙක් එකතු වෙලා මාව දූෂණය කරා. තමන්ගේ නිර්වත තමන්ව අයුතු ලෙස පාවිච්චි කරනවා එක මට දරා ගන්න බැරි වුණා. අම්මා හිතුවා මම මේ ඇවිල්ලා විහිළුවක් කරනවා කියලා. අම්මා හැමදාම මට බයිනවා. ඉස්සලා පිරිමි ළමයෙක් රේප් වෙන එක රේප් යන්නේ නෙමෙයි. ගැහැණු ළමයෙක් පමණයි රේප් වෙන්න පුළුවන්. අම්මා තාත්තා මගේ සහෝදර සහෝදරියෝ මේ කවුරුත් දන්නේ නැහැ. මම අදවෙන්තුරු මේ තුවා නිසා දැන් ඉතින් ආවේ.